ඉහළ පෙළේ ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයෙකු ඊශ්‍රායල ප්‍රහාරයකින් මිය ගිය බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා පවසන්නේ පසුගිය දින 12 තුළ ඊශ්‍රායල ප්‍රහාර වලින් මිය ගිය බව කියන ඉහළම පරමාණුක විශේෂඥයින්ගේ ලැයිස්තුවේ ඔහුද සිටින බවයි. එලෙස මිය ගොස් ඇත්තේ මොහමඩ් රේසා සිඩිගිසේබර් නැමැති ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයෙකු බවයි වාර්තා වන්නේ. අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔහුට පසුගිය මාසයේදී සම්බාධකද පනවා තිබුණා. ඊශ්‍රායලයේ උතුරු ඉරානයට එල්ල කළ ප්‍රහාරයකදී ඔහු මිය ගොස් ඇති බවයි පැවසෙන්නේ. ප්‍රහාරය ලබන අවස්ථාවේදී එම විද්‍යාඥයා රැඳී සිට ඇත්තේ ඔහුගේ මාමණ්ඩියගේ නිවසේ. ප්‍රහාර 3ක් එම නිවසට එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ජුනි 13 වන දින ඊශ්‍රායලයේ එල්ල කළ ප්‍රහාර මාලාව හමුවේ එම විද්‍යාඥයාගේ 17 වැනි පුත්‍රයාද මිය ගොස් තිබුණා. විදේශ සබඳතා පිළිබඳ කවුන්සිලය සදුදා ප්‍රකාශ කළේ ඊශ්‍රායල ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායල ප්‍රහාර වලින් අවම වශයෙන් න්‍යෂ්ටික විද්‍යාඥයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බවයි. පුපුරණද්‍රව්‍ය ආශ්‍රිත ව්‍යාපෘතිවල ක්‍රියා කරන ඉරානයේ ආරක්ෂක නවෝත්පාදන සහ පර්යේෂණ සංවිධානයේ ප්‍රධානියා ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය මාසයේදී මොහමඩ් රේසා සිඩිගිසේබර්ව හඳුන්වා දී තිබුණා. ඔවුන් චෝදනා කළේ ඔහු න්‍යෂ්ටික පුපුරණද්‍රව්‍ය සංවර්ධනයට අදාළ පර්යේෂණ සහ පරීක්ෂණ ඇතුළු ව්‍යාපෘතිවලට සම්බන්ධ බවටයි.